ඊළඟ කාරණේ තමයි ඕගොල්ලෝ ඩ්‍රෙසස් තෝරගද්දී ඒ ඩ්‍රෙසස් එකේ ලයිනින් එක අන්ඩර්ස්කර්ට් එක වගේ තියෙන එක දිගත් නැහැ කොටටත් නැතුව තියෙන එක. ඉතින් එක්ස්පෙන්සිව් ඩ්‍රෙසස් වල මේ ලයිනින් එක ඩ්‍රෙස් එකේ ලෙන්ත් එකට ඩ්‍රෙස් එකේ දිගට ගැලපෙන විදිහට පර්ෆෙක්ට්ලි මැච් වෙන විදිහට තමයි ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතාමතාම මේ ලයිනින් එක කොට කරනවා ස්ටයිලිෂ් පෙනුමකට. එහෙම නැත්නම් අපි අර දිගටත් නැතුව කොටටත් නැතුව මේ ලයිනින් එක තියෙද්දි ඒකෙන් හරිම චීප් ලුක් එකක් තමයි එන්නේ. ඉතින් ඇයි මම මේකෙන් හරිම චීප් ලුක් එකක් එනවා කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ඩ්‍රෙස් එකක් ලස්සනට එලිගන්ට් විදිහට ෆ්ලෝ වෙන්න ඕනේනේ. නමුත් ඔයාගේ ඩ්‍රෙස් එකේ ලයිනින් එක දිගටත් නැතුව කොටටත් නැතුව තියෙද්දි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ එකපාර බලද්දි ඇහැ යන්නේ අර අන්ඩර්ස්කර්ට් එකට ලයිනින් එකට තමයි ඇහැ යන්නේ. ඉතින් හරිම අන්ෆිනිෂ් කිසිම අසම්පූර්ණ ලුක් එකක් මේකෙන් ගෙනලා දෙනවා. ඉතින් මම පුද්ගලිකව හිතනවා ඒකෙන් හරිම චීප් ලුක් එකක් හරිම බාල පෙනුමක් තමයි ගෙනත් දෙන්නේ කියලා. ජීන්ස් කියන්නේ අපි හැමෝගෙම වෝඩ්‍රෝබ් එකේ අනිවාර්යයෙන්ම තියෙන දෙයක්. නමුත් හැම ජීන් එකක්ම එකම විදිහට නෙමෙයි ක්‍රියේට් කරලා තියෙන්නේ. සමහර ජීන්ස් අපිට දැක්ක ගමන්ම කියන්න පුළුවන් ඒක ගොඩක් අඩු ක්වොලිටි එකේ හරිම බාල පෙනුමක් තියෙන ඩෙනිම් ජීන් එකක් කියලා. ප්‍රධාන වශයෙන්ම මේක දැනගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි ජීන් එකේ මැහුම් සුදු පාටින් ගිහිලා තියෙන එක. මේ වගේ මැහුම් ගොඩක් වෙලේට තියෙන්නේ ටිකක් අඩු ක්වොලිටි එකෙන් කරන මාස් විදිහට ප්‍රොඩියුස් කරන ජීන්ස් වල. මොකද ඒක හරිම ලාභයි යාලට සහ අඩු මුදලක් යන්නේ බල්ක් විදිහට. ඉතින් මේ වගේ දේවල් වෙළඳපොලේ ගත්තත් මිලෙන් අඩුයි. හැම වොෂ් එකක්ම එක මෙවුලකින් මහන එක හරිම ලාභයි නේ ඒගොල්ලන්ට. හැබැයි මේක දැක්ක ගමන්ම කෙනෙක්ට හිතෙනවා මේක හරිම අවුට්ඩේටඩ් සහ හරිම පුවර් විදිහට තමයි මේකේ ක්වොලිටි එක තියෙන්නේ කියලා. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි මේක මැටර් වෙන්නේ කියලා. ඉතින් අපි හයි ක්වොලිටි ඩෙනිම් ජීන් එකක් ගත්තොත් එහෙම ඒකේ ෆැබ්‍රික් එකත් එක්ක මෙයාලගේ ස්ටිචින් අනිවාර්යයෙන්ම බ්ලෙන්ඩ් වෙනවා. උදාහරණයක් විදිහට අපි ඩාර්ක් වොෂ් ජීන් එකක් ගත්තොත් එහෙම ඒකේ ත්‍රෙඩින් එක යන්නේ ඒ වගේම ඩාර්ක් කලර් එකකින් අර බ්ලෙන්ඩ් වෙන්න ජීන් එකත් එක්ක. අපි ලයිට් කලර් එහෙම නැත්නම් වයිට් කලර් එකක් ගත්තත් මැචින් ත්‍රෙඩ් එකක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් තද පාට ඩෙනිම් එකක සුදු පාටින් මැහුම් ගිහිලා තියෙද්දි අනිත් අය අතරින් ඔව ස්ටෑන්ඩ් අවුට් වෙලා තමයි මේ ජීන් එක පෙන්වන්නේ. මේකෙන් කිසිම ස්ටයිලිෂ් ලුක් එකක් ගෙනලා දෙන්නේ නැහැ. මේ මිස්ටේක් එක ගොඩක් වෙන්නේ මැනුෆැක්චර් කරද්දී. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැකලා තියෙනවද අර ඩ්‍රෙස් එකක් වේවා ස්කර්ට් එකක් වේවා ඒක මැහුම එකතු වෙන තැන තියෙන්නේ. එතන print එක match වෙන්නේ නැහැ. එකම material එක cut කරලා අරගෙන මහලා තියෙන දැන් dresses වල skirts වල මෙහෙම තියෙනවා. මම දැකලා තියෙනවා. ඉතින් මේකිනුත් ඔයාගේ ඇඳුමට හරිම cheap look එකක් තමයි එකතු කරන්නේ. එතකොට high quality dresses වල එහෙම නැත්නම් skirts වල ඒගොල්ලෝ make sure කරනවා ඇත්තටම fabric එක මේ මැහුම එකතු වෙන තැන ගැලපෙනවද කියලා. එහෙම ගැලපෙන print එක ගන්න material එක ටිකක් වැඩිපුර යනවා නිසා හරිම පරිස්සමෙන් මහන්න ඕන. එතකොට production එක ටිකක් ගන්න. නමුත් අර cheap විදිහට ටිකක් budget friendly විදිහට කරන අය මේ step එක skip කරනවා. ඒගොල්ලෝ අර කෑලි එකතු කරලා මේක මහාන අවස්ථා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගැලපෙන්නේ නැති පැටර්න් එකක් තමයි එන්නේ. මේකෙන් හරිම cheap look එකක් ගෙනලා දෙනවා. ඉතින් ඔය ඇඳුමක් තෝරගද්දී ඔය කොච්චර ආස වුණත් පැටර්න් එක කොච්චර ලස්සන වුණත් අනිවාර්යයෙන්ම සැලකිලිමත්ව බලන්න අර පැටර්න් එක එකතු වෙන තැන, මැහිලා තියෙන තැන print එක හරියටම ගැලපෙනවද කියලා. ඊළඟ කාරණේ තමයි belt loops ටිකක් awkward විදිහට ගවුමෙන් පේන්න තියෙන එක. සාමාන්‍යයෙන් belt loop එකක් අපේ ගවුම එක හරි අපේ ස්කර්ට් එකක හරි එන්නේ අපි ඒ ඩ්‍රෙස් එකත් එක්ක එන බෙල්ට් එක හරි තැන තියාගන්න. නමුත් ඔයාලට මේ ෆොටෝස් වල පේන විදිහට බෙල්ට් එක දැම්මට පස්සෙත් අර බෙල්ට් ලූප්ස් ටිකක් ඕකට් විදිහට පේන්න තියෙනවා නම් මම හිතන්නේ ඒකෙන් හරිම චීප් ලුක් එකක් ගෙනලා දෙනවා කියලා. ඉතින් අර ෆැබ්‍රික් බෙල්ට් එකක් කියන ඩ්‍රෙසස් ස්කර්ට්ස් වල තමයි මේක තියෙන්නේ. ඉතින් අර එහෙම පේන්න තියෙද්දි ටිකක් ඔයාගේ ඩ්‍රෙස් එක ටිකක් ඔයාගේ ස්කර්ට් එකේ අසම්පූර්ණ ගතියක් එකකින් පෙන්නලා දෙනවා. මේක හරිම චූටි ඩීටේල් එකක්. නමුත් ඒකිනුත් ලොකු වෙනසක් ඔයාගේ අවුට්ෆිට් එකට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට කරන්න දෙයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ බෙල්ට් ලූප්ස් ගලවලා ඒ ඩ්‍රෙස් එකේ එන ෆැබ්‍රික් බෙල්ට් එක ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ෆැබ්‍රික් බෙල්ට් එක එහෙම අයින් කරලා ඒක දාන්න ඕනි කියලා දෙයක් නැහැනේ. ඔයාලට ඔයාලඟ තියෙන ඩ්‍රෙස් එකට ගැලපෙන විදිහට normal leather belt එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි ඊළඟ කාරණේට නම් ගොඩ දෙනෙක් මායක එකග වෙන එකක් නැහැ. ඒ තමයි ඔයා අඳින පෑන්ට් එකේ එහෙම නැත්නම් ඔයාගේ ස්කර්ට් එකේ ඩ්‍රෝ ස්ටිං තියෙන එක. ඒ කියන්නේ අර ස්කර්ට් එක හෝ පෑන්ට් එක වේවා එකතු කරලා ගැට ගහනවා වගේ තියෙන ඉස්සරහින්. ඉතින් මේවල එන ෂණිකවම ඔයාගේ අවුට්ෆිට් එකට හරිම කැෂුවල් වයිබ් එකක් ගෙනලා දෙනවා කියලා මම හිතනවා. ඔයාට මේවා ගොඩක්ම ගැලපෙන්නේ ලවුන්ජ් වෙයා වලට. ලවුන්ජ් වෙයා කියන්නේ අපි ගෙදරට සැහැල්ලුවට ඇඳන් ඉන්නේ ගොඩක් වෙලේට කැමති. එහෙම නැත්නම් ඔයාට මේවා ඇත්ලටික් වෙයා වලටත් අඳින්න පුළුවන්. ඉතින් මම පුද්ගලිකව හිතනවා මේවා ඔයාට කැෂුවල් ගමනකට ඇරෙන්න put together look එකට එලිගන්ට් look එකකට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මම ළඟත් මේ වගේ පෑන්ට් එකක් තියෙනවා. ඒක ලිනන් මැටීරියල් එකෙන් තමයි තියෙන්නේ. මම ඒක ගොඩක් පාවිච්චි කරන්නේ කැෂුවල් ගමන් බිමන් වලට. ඒ කියන්නේ ගෙදරට බඩු මොන හරි ගන්න පොඩක් ඔය පහසුවට යන්න ඕන තැන් තියෙන්නේ අපි ගොඩක් අන්න ඒ වගේ අවස්ථාවන් වලට තමයි මම මේ පෑන්ට් එක පාවිච්චි කරන්නේ. නමුත් මේක එවරිඩේ අවුට්ෆිට් වල තියෙද්දි එකෙන් ටිකක් චීප් ලුක් එකක් ගෙනලා දෙනවා කියලා මම පුද්ගලිකව හිතනවා. ඒක මගේ පෞද්ගලික අදහස. ඒකට ඔයා එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ වගේ පෑන්ට්ස් තෝරගන්නවා නම් ඔයාට මේ ලංකාවේ දේශගුණයත් එක්ක කොටන් එහෙම නැත්නම් ලිනන් කියන මැටීරියල් එකකින් තෝරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ජෙගින්ස්. ඉතින් ජෙගින්ස් කියන්නේ හරිම පහසු ඔප්ෂන් එකක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නමුත් ඒක ඔයා පෑන්ට්ස් එහෙම නැත්නම් ට්‍රවුසර් එක කම්පෙයාර් කරාම
හරිම චීප් ලුක් එකක් තමයි මේකෙන් ගෙනල්ලා දෙන්නේ. ඉතින් මේවා ගත්තොත් එහෙම මේවට කිසිම ස්ට්‍රක්චර් එකක් නැහැ. මේවල පොකට්ස් නැහැ. ඒ වගේම මේවල zippers නැහැ. ඉතින් මේකක් සහ අපි ජිම් එකට අඳින ලෙගින් එකක් අතර මම ලොකු වෙනසක් ඇත්තටම දකින්නේ නැහැ. ඉතින් මේ දෙකෙන්ම ඔයාගේ අවුට්ෆිට් එකේ පෙනුම අඩු කරලා තමයි පෙන්වන්නේ. ඉතින් ජෙගින්ස් හදන්නේ ගොඩක් තුනි ස්ට්‍රෙචි ෆැබ්‍රික්ස් වලින්. ඉතින් මේවා අපේ ඇඟට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මේක පාරේ යනදන් යද්දි ඇත්තටම මේවල කිසිම ලස්සනක් පේන්නේ නැහැ. මේකෙන් විශේෂයෙන්ම අපේ අන්ඩර්වෙයාර් ලයින්ස් පෙන්වන්න පුළුවන්. මැහුම් ඒ විදිහටම පෙන්වන්නත් පුළුවන්. ඉතින් හරිම බාල පෙනුමක් තමයි මේ වලින් එන්නේ කියලා මම පෞද්ගලිකව හිතනවා. ඒ වගේම තමයි මේවල පොකට් සහ zippers තියනවා කියලා නිකන් පෙන්නලානේ තියෙන බොරුවට obviously අපිට පේනවා මේක ඇත්තටම fake කියලා. ඉතින් හරිම මාස් විදිහට හරිම බාල විදිහට තමයි මේවා ප්‍රොඩියුස් කරන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දෙයක් එහෙම ඔයා ගන්න ඉන්නවා නම් මම හිතනවා ඒකෙන් වැළකීලා ඉන්න එක හොඳයි කියලා. සහ කාලයක් යද්දි මේක අර ඉලාස්ටික් වේස්ට් බෑන්ඩ් එක තියෙන ඒකත් ඇද්දෙනතර ලූස් වෙන්න බලනවා බන්ච් අප් වෙලා වගේ පෙන්නනවා. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් වලින් ඔයාට එලිගන්ට් පෙනුමක් ගන්න බෑ. ඉතින් මේ වගේ ජෙගින්ස්ුත් පාරේ ඇඳගෙන යන එකෙන් වැළකෙනවා නම් ගොඩක් හොඳයි කියලා. මොකද හරිම චීප් පෙනුමක් තමයි මේ වලින් පෙන්වන්නේ. ඊළඟ කාරණේ තමයි ඕනෑමට වඩා බටන්ස් තියෙන එක. එහෙම නැත්නම් ලොකු ප්ලාස්ටික් බටන්ස් ඇඳුමේ තියෙන එක. එහෙම නැත්නම් ඇඳුමට කිසිසේත්ම ගැලපෙන්නේ නැති විදිහට බටන් ඇවිල්ලා තියෙන එක. සමහර ගාමන්ට්ස් වල විශේෂයෙන්ම බජට් බ්ලේසර් වෙන්න පුළුවන්, කෝට්ස් වෙන්න පුළුවන්, ඩ්‍රෙසස් වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ අනවශ්‍ය විදිහට තමයි බටන්ස් තියෙන්නේ. ඉස්සරහින් තියෙනවා, පිටිපස්සෙන් තියෙනවා, එහෙම නැත්නම් ස්ලීව් එකේ බටන්ස් තියෙනවා. ඉතින් මේකෙන් හරිම ස්ටයිලිෂ්, හරිම සොෆිස්ටිකේටඩ් ලුක් එකක් ගෙනල්ලා දෙනවට වඩා හරිම චීප් ලුක් එකක් තමයි ගෙනල්ලා දෙන්නේ. නමුත් අපි හයි එන්ඩ් ක්ලෝතින් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට හොඳ බැලන්ස් එකක් තියෙනවා. ඒගොල්ලෝ කොතනද බටන් ප්ලේස් කරන්නේ කියලා. ඉතින් ගොඩක් ගණන් අඩු ඇඳුම් වල මේ වගේ ටිකක් ලොකු ප්ලාස්ටික් බටන් තියෙනවා මම දැකලා තියෙනවා. කිසිම ස්ටයිලිෂ් ගතියක් නැහැ. හරිම out of place, හරිම cheap look එකක් තමයි මේ වලින් ගෙනත් දෙන්නේ. ඒ වගේම තමයි ඇඳුමේ පාටට කිසිසේත්ම ගැලපෙන්නේ නැති විදිහට buttons place කරලා තියෙනවා. මේකෙන් හරිම low budget පෙනුමක් තමයි එන්නේ. නමුත් high end clothing වල මේගොල්ලෝ button coordinate කරලා තමයි තියෙන්නේ fabric එකත් එක්ක හොඳ stylish finishing එකකට. ඊළඟ කාරණේ තමයි zippers ඕනවට වඩා හැමතැනම තියෙන එක. කියන්නේ dress එකක් ගත්තත්, skirt එකක් ගත්තත් ඕනවට වඩා තියෙන එක. සාමාන්‍යයෙන් ඇඳුමක zipper එකක් තියෙනවා කියන්නේ ඒක functional වෙන්න ඕනනේ. ඒ කියන්නේ තේරුමක් තියෙන්න ඕන මේ zipper එක මෙතන තියෙන. නමුත් අපි සමහර dresses වල දැකලා තියෙනවා, සමහර tops වල දැකලා තියෙනවා ඉස්සරහින් zipper එකක් තියෙනවා, පිටිපස්සෙන් එහෙම නැත්නම් sleeves වල අර ඉස්සරහා top එකේ pockets තියෙන තැනත් zipper තියෙනවා. ඉතින් කිසිම තේරුමක් නැහැ. stylish පෙනුමක් ගෙනල්ලා දෙනවට වඩා හරිම complicated, හරිම cheap look එකක් තමයි මේ වගේ tops වලින් සහ dresses වලින් එන්නේ. නමුත් high end clothing වල එහෙම නැහැ. ඒගොල්ලන්ට balance එකක් තියෙනවා. ඉතින් මොකද අර ඕනවට වඩා zippers එන්න ගියාම අර ඒකෙන් outfit එකේ elegance ගතිය නැති කරලා දානවා. අර budget fast fashion look එකක් තමයි එතකොට ගෙනලා දෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් soft fabrics වල මේ වගේ ගොඩක් zippers තියෙද්දි ඒකෙන් අර පිම්බිච්ච ගතියක් හරිම low quality fit එක හරියට එන්නේ නැති vibe එකක් තමයි එන්නේ. ඊළඟ කාරණේ තමයි ගොඩක් light wash jeans. ඉතින් ඔයා නිවැරදි ගැලපෙන light wash jean එක ඇඳුත් එහෙම ඒකින් ඔයාට stylish වෙනමක් ගෙනලා දෙන්න පුළුවන්. නමුත් සමහර ජීන්ස් අපි දැකලා තියෙනවා ඒ වල වොෂ් එක ගොඩක්ම ලයිට්. ඉතින් මෙන්න මේකිනුත් ඔයාට චීප් ලුක් එකක් ගෙනලා දෙන්න පුළුවන්. ඔයා නිවැරදි ලයිට් වොෂ් එක ඇඳුවොත් එහෙම ඒකෙන් ඔයාට ස්ටයිලිෂ් පෙනුමක් ගෙනලා දෙන්න පුළුවන්. නමුත් ඔයා ඕනවට වඩා ගොඩක්ම ලයිට් වොෂ් එක ඇඳුවොත් එහෙම මේකෙන් ඔයාට හරිම අවුට්ඩේටඩ්, හරිම චීප් ලුක් එකක් තමයි ගෙනලා දෙන්නේ. ලයිට් වොෂ් ඩෙනිම් ජීන්ස් ගත්තොත් එහෙම මේකෙන් හරිම සොෆ්ට්, හරිම ෆේඩ් ලුක් එකක් නේ තියෙන්නේ. එතකොට ඔයා තෝරගන්න ලයිට් වොෂ් ජීන් එක ඕනවට වඩා ෆේඩ් වෙලා තියෙනවා නම් ඒක අර ඔයා නිකන් ඇඳලා පරණ වෙච්ච ඇඳුමක් ගන්නට තමයි පේන්නේ. ඒ වගේම තමයි ඔයා දන්නවද මේ low quality brands ඒගොල්ලන්ගේ අර wash එක ඕනවට වඩා කරනවා ඒගොල්ලන්ගේ fabric අර බාල fabric quality එක වහගන්න. ඒ වගේම තමයි අඩුවට හදන මේ වගේ light wash jeans ඔයාලා දන්නවා ගොඩක් අර අපේ thigh area එකකින් තමයි ගොඩක් fade කරලා පෙන්වන්නේ. එතකොට මේකෙන් හරිම කෘත්‍රිම හරිම low budget පෙනුමක් තමයි එන්නේ අපි අර ස්වභාවික වඳින denim jean එකකට වඩා. ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලේකම dark wash jeans තෝරගන්න. ඒකෙන් හොඳ elegant ගතියක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි අර ගොඩක් light wash jean එකක් ඇඳහම ඒකේ කුණු දොවිලි කියන දේවල් ඉක්මනට පේන්න බලනවානේ. ඉතින් ඔයා නිතර නිතර ඒක අඳින්න ගත්තාම ඒවා වැඩිපුර පේන්න ගන්නවා. එතකොට අර ජීන් එකේ තියෙන බාල ගතිය තවත් බාල කරලා තමයි පෙන්වන්නේ. ඊළඟ කාරණේ තමයි බාල බ්‍රා ගන්න එක. ඉතින් ඔයා කොච්චර ලස්සන කොච්චර එක්ස්පෙන්සිව් අවුට්ෆිට් එකක් ඇඳලා වැඩක් වෙන්නේ නැහැ. ඔයා හරියට ගැලපෙන්නේ නැති බාල බ්‍රා එකක් ඇඳුවොත් එහෙම මොකද බ්‍රා එකක් කියන්නේ අපේ ඇඳුමේ ෆවුන්ඩේෂන් එක. ඒක හරියට මෙන්න ඕනේ. ඔයා ඒක හරියට ඇඳ නැත්නම් ඔයාගේ මුළු ඇඳුමම බාල කරලා තමයි පෙන්වන්නේ. ඉතින් පොලෙන් බ්‍රා ගන්න එපා. මේක වැරදියට හිතන්න එපා මං කියනවට සාමාන්‍යයෙන් ඔයාලා යටට අඳින ඇඳුම ගොඩක් හොඳ ක්වොලිටි එකකින් තමයි අඳින්න ඕන. උඩට අඳින ඇඳුම ක්වොලිටි නොවුනත්.
ඉතින් ෆාස්ට් ෆැෂන් වලින් ගන්න එපා. ෂීන් එකකින් Temu වගේ apps වලින් ගන්න එපා. ගන්න ඕනේ නම් මම කියන්නේ පොලෙන් හරි ඔයා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ක්වොලිටි එක චෙක් කරලා ගන්න. මැටීරියල් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ඇඳුම් වල රුපියල් 2000 3000 වියදම් කරනවාමනේ. ඉතින් ඒ වගේ මුදලක් ඔයා බ්‍රා එකකට වියදම් කරා කියලා ඒක සල්ලි අපිට යමක් කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා කාටවත් පේන්නේ නැහැනේ කියලා හොඳ ක්වොලිටි ඇඳුම් යටට අඳින්නේ නැහැ. එහෙම වෙන්න එපා. සාමාන්‍යයෙන් අපි යටට අඳින ඇඳුම් තමයි හොඳම ක්වොලිටි එකකින් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බාල බ්‍රා ගත්තොත් එහෙම ඒවා හරිම තුනි. හරිම ලෝ ක්වොලිටි ෆැබ්‍රික් එකකින් තමයි හදන්නේ. සහ පොඩි කාලයක් අඳිද්දි මේවා ඉක්මනට ස්ට්‍රෙච් වෙනවා. අර අපිට අවශ්‍ය කරන සපෝට් එක ලැබෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් බ්‍රා එකක් අඳින්නේ අපේ බ්‍රෙස්ට් වලට හොඳ සපෝට් එකක් ගන්නනේ. ඒ වගේම තමයි පාට බ්‍රා තෝරගන්නත් එපා. ඔයා වැරදි ඇඳුමක් යටින් ඇඳුවොත් එහෙම ඔයාගේ මුළු ඇඳුමම බාල කරලා තමයි පෙන්නන්නේ. ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි සුදු ඇඳුමක් යටින් සුදු පාට බ්‍රා එකක් අඳිනවා. එහෙම කරන්න එපා. එතකොට අනිවාර්යෙන්ම අර සුදු බ්‍රා එක ඇපිලා පේනවා. සුදු ඇඳුමක් යටින් අනිවාර්යෙන්ම නියුඩ් කලර් එකක්. ඔයාගේ ස්කින් කලර් එක ළඟින් යන බ්‍රා එකක් තමයි හැම වෙලෙම සුදු ඇඳුම් යටින් ඔයා අඳින්න ඕනේ. ඉතින් ඔයාලඟ මොන කලර් එක නැතත් අනිවාර්යෙන්ම කලර්ස් දෙකක් නම් තියෙන්නම ඕනේ බ්‍රා. එකක් තමයි බ්ලැක් කලර් එක. මේක ඔයාලට ඩාර්ක් කලර්ස් ඇඳුම් යටින් අඳින්න පුළුවන්. ඊළඟ කලර් එක තමයි නියුඩ් කලර් එකක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාගේ ස්කින් ටෝන් එක ළඟින්ම යන කලර් එකේ බ්‍රා එකක් තෝරගන්න. මේක ඔයාට සුදු ඇඳුම් යටින් අඳින්න පුළුවන්. පැස්ටල් කලර්ස් යටින් ගොඩක් ලා පාට ඇඳුම් යටින් අඳින්න පුළුවන්. මම කලර්ස් තුනකින් තමයි හැම වෙලෙම බ්‍රා තෝරගන්නේ. එකක් බ්ලැක් කලර් එකක්, අනිත් එක තමයි නියුඩ් මගේ ස්කින් ටෝන් එක ළඟින්ම යන කලර් එක සහ බර්ගන්ඩි. අර මරූන් කියන කලර් එකත් මම තෝරගන්නවා. මොකද ගොඩක් වෙලේට අපි ඔය බර්ගන්ඩි රෙඩ් වගේ කලර් බ්‍රා එකක් සුදු පාට ඇඳුමක් යටින් ඇඳහම ඒක පේන්නේ නැහැ. මමත් ඇත්තටම මේක ඉන්ටර්නෙට් එකකින් තමයි දැක්කේ. මම ඒක try කරලා බැලුවා. ඇත්තටම අපි රතු පාට බ්‍රා එකක් සුදු ඇඳුමක් යටින් ඇඳහම ඒක පේන්නේ නැහැ. ඉතින් try කරලා බලන්න. ඒක ඔයාලටත් හරියනවාද කියලා. ඉතින් එච්චරයි අද වීඩියෝ එක. මම හිතනවා ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙම වුණාද කියලා පළයන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි මේ වගේම කතා බහකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.